ආයුබෝවන් ඔබ කවදා හෝ කල්පනා කර තිබේද ඇයි ලෝකයේ ඇතැම් පුද්ගලයන් පමණක් අති මහත් ලෙස සාර්ථක වන්නේ කියා? එය ඔවුන්ගේ වාසනාවද නැත්නම් ඔවුන්ට ලැබුණු විශේෂ වරප්‍රසාදයක්ද? සත්‍යය නම් සාර්ථකත්වයේ යනු අහම්බයක් නොව එය දිනපතා පුහුණු කරන නිවැරදි පුරුදුවල ප්‍රතිඵලයකි. අද අපි කතා කරන්නේ ඔබේ ජීවිතය සම්පූර්ණයෙන්ම වෙනස් කළ හැකි ඒ සුවිශේෂී පුරුදු පිළිබඳවයි. අපගේ මොළය ක්‍රියා කරන්නේ රටාවන්ට අනුවයි. විද්‍යාත්මකව මෙය හඳුන්වන්නේ නියුරෝප්ලාස්ටිසිටි හෙවත් ස්නායු ප්ලාස්ටික් බව ලෙසයි. ඔබ යම් ක්‍රියාවක් නැවත නැවත කරන විට ඔබේ මොළයේ ස්නායු සෛල අතර ශක්තිමත් සම්බන්ධතා ඇතිවේ. හෙබ්ගේ නියමයට අනුව එකට ක්‍රියා කරන ස්නායු එකට බැඳේ. Neurons that fire together wire together. මෙහි තේරුම නම් ඔබ සාර්ථකත්වයට අදාළ පුරුදු නැවත නැවත කරන විට ඔබේ මොළය ස්වයංක්‍රියාවම සාර්ථකත්වයේ කරා ඔබව මෙහි එවන පරිදි සැකසෙන බවයි. මෙය හුදෙක් මානසික තත්වයක් නොව ඔබේ මොළයේ සිදුවන ජීව විද්‍යාත්මික වෙනසකි. ලොව අති සාර්ථක පුද්ගලයන්ගේ පළමු පුරුද්ද වන්නේ අලුයම අවදිවීම සහ පෙරවරු කාලය කළමනාකරණයයි. ඔවුන් දවස ආරම්භ කරන්නේ ලෝකය අවදිවීමටත් පෙරයි. මේ ඔවුන්ට අන් අයට වඩා පැය කීපයක වාසියක් ලබා දෙයි. මෙම කාලය තුල ඔවුන් භාවනා කිරීම, ව්‍යායාම කිරීම හෝ පොත් කියවීම වැනි තමන්ගේ වර්ධනයට අදාළ දේවල් සිදු කරයි. ඔබ ඔබේ දවස පාලනය නොකරන්නේ නම් දවස විසින් ඔබව පාලනය කරනු ඇත. දෙවන පුරුද්ද වන්නේ නොකඩවා ඉගෙනීමයි. ලෝකයේ ධනවත්ම මිනිසුන් කිසිවිටකත් තමන් සියල්ල දන්නා බව සිතන්නේ නැත. ඔවුන් සෑම විටම අලුත් දෙයක් ඉගෙන ගැනීමට උත්සාහ කරයි. වොරන් බෆට් දිනකට පිටු 500ක් පමණ කියවන බව ඔබ දන්නවාද? දැනුම යනු සංයුක්ත පොලියක් වැනිය. ඔබ අද ඉගෙන ගන්නා කුඩා දෙය වසර කිහිපයකින් ඔබට විශාල ප්‍රතිලාභ ලබා දෙනු ඇත. දැන් අපි බලමු මේ පුරුදුවල බලය සැබෑ ලෝකයේ පුද්ගලයෙකුගේ ජීවිතය වෙනස් කළ ආකාරය. අපි එලොන් මස්ක් ගැන කතා කරමු. අද ඔහු ලොව ධනවත්ම පුද්ගලයන්ගෙන් කෙනෙකු වද ඔහුගේ ගමන ආරම්භය ඉතා දුෂ්කර විය. ඔහුගේ පළමු සමාගම වන Zip2 ආරම්භ කරන විට ඔහුට කාර්යාලයක් කුලියට ගැනීමට මුදල් තිබුණේ නැත. ඔහු නිදාගත්තේ කාර්යාලයේ සෝෆාව මතයි. ස්නානය කිරීමට ඔහුට YMCA නවාතැනට යාමට සිදුවිය. ඔහුට තිබුණේ එකම එක පරිගණකයකි. ඔහු දිනකට පැය 16ක් පමණ වැඩ කළේය. වඩාත්ම තීරණාත්මක අවස්ථාව පැමිණියේ 2008 වසරේදීය. ඔහුගේ SpaceX සමාගම අසාර්ථක රොකට් දියත් කිරීම් 3කට මුහුණ දී තිබුණේ. ටෙස්ලා සමාගම බංකොලොත් වීමේ අද්දර විය. මස්ක් සතු තිබූ අවසන් මුදල් ටික පවා මේ සමාගම් දෙක බේරා ගැනීමට ඔහු යෙදුවේය. ඔහුට එම කාලයේදී මිතුරන්ගෙන් මුදල් ණයට ගැනීමට පවා සිදුවිය. ඔහු සම්පූර්ණයෙන්ම බංකොලොත් වීමට ඉතා ආසන්නව සිටියේය. නමුත් ඔහු අත්හැරියේ නැත. ඔහුගේ දැඩි විනය, කැපවීම සහ වැඩ කිරීමේ පුරුද්ද නිසා අද SpaceX සහ ටෙස්ලා ලෝකයම පාලනය කරන සමාගම් බවට පත්වෙද. අද ඔහුගේ ශුද්ධ වටිනාකම ඩොලර් බිලියන 200කට වඩා වැඩිය. මේ සියල්ල ඔහු ලබාගත්තේ ඔහුගේ නොසලන පුරුදු සහ අධිෂ්ඨානය නිසාය. සාර්ථක මිනිසුන්ගේ තවත් ප්‍රධාන පුරුද්දක් වන්නේ විනය, ඩිසිප්ලින් යන්නයි. පෙළඹවීම මගින් ඔබව ආරම්භ කිරීමට උදව් කළ හැකි වුවත් ඔබව ඉදිරියට ගෙන යන්නේ විනයයි. ඔබට වැඩ කිරීමට සිතෙන්නේ නැති දවස්වල පවා ඔබ කළ යුතු දේ කිරීම විනයයි. මෙය ඔබේ මොළයේ ප්‍රීෆ්‍රන්ටල් කෝටෙක්ස් ප්‍රදේශයේ ශක්තිමත් කරයි. එමගින් ඔබේ තීරණ ගැනීමේ හැකියාව වර්ධනය වේ. මීට අමතරව සාර්ථක පුද්ගලයන් Taman වටා සිටින පුද්ගලයන් පිළිබඳව ඉතා සැලකිලිමත් වේ. ඔබ ඇසුරු කරන සමීපතම පුද්ගලයන් 5 දෙනාගේ සාමාන්‍ය ඔබයි. ඔබ අසාර්ථක නිතර මැසිවිලි නගන පුද්ගලයන් ඇසුරු කරන්නේ නම් ඔබේ මනසද ඒ දිසටම යොමු වේ. නමුත් ඔබ සාර්ථකත්වයේ සොයන උත්සාහවන්ත පුද්ගලයන් ඇසුරු කරන්නේ නම් ඔබත් නොදැනුවත්වම ඔවුන්ගේ පුරුදු ඔබේ ජීවිතයට ඇතුළු වේ. මිතුරනි, සාර්ථකත්වය යනු ඔබ සොයා යා යුතු දෙයක් නොව ඔබ විසින් ගොඩනගා ගත යුතු දෙයකි. ඔබ අද කරන කුඩා වෙනස හෙට ඔබේ මුළු ජීවිතයම වෙනස් කරනු ඇත. මතක තබා ගන්න, රෝමය එක දවසින් ඉදි කළේ නැත. නමුත් ඔවුන් සෑම දිනකම ගඩොලින් ගඩොල තැබුවා. ඔබත් අද සිට ඔබේ සාර්ථකත්වයේ ගඩොල තැබීම ආරම්භ කරන්න. අදම ආරම්භ කරන්න. හෙට යනු කවදාවත් නොපෙමිණෙන දවසකි. අද ඔබේ පළමු පියවර තබන්න. ඔබ වෙනස් කිරීමට බලාපොරොත්තු වන පළමු පුරුද්ද කුමක්ද? එය පහතින් කමෙන්ට් කරන්න. ඔබත් මේ ගමනට සූදානම් නම් අපේ නාලිකාව සබ්ස්ක්‍රයිබ් කර මේ වීඩියෝව ඔබේ මිතුරන් අතර බෙදා ගන්න. මතක තබා ගන්න.
ඔබ තුල අසීමිත ශක්තියක් ඇත. එය අවදි කරන්න. ජය වේවා.